fantasize about you and I. This is a true story about all the games and now you play. No, this is not what I need. Give me love now, give me love. Not what I want. Give me love now. Ain't what happens to me. Give me love now, give me love, love, love. Give me love, give me love, 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 love. I'll play the villain if you need me to. I know how this goes, yeah. I'll be the one you play the scene while the cameras freeze. Running like a dime, wasting all the time. Sneaking like a creep in the night. But I'll play whatever part you need me to. Hi guys, welcome back to my YouTube channel. ඔයාලට කොහොමද? මම හිතනවා හැමෝම ගොඩාක් සතුටින් ඉන්නවා කියලා. අද මං එළියට යන්න හදන්නේ. ඔයාලා දන්නවා අද දවසේ මොකක්ද කියලා. මං ඇඳගෙන ඉන්නේ රතු. අද ක්‍රිස්මස් දවස. ඉතින් මම අද එළියට යන්න හදන්නේ. මේක ප්ලෑන් කරපු ගමනක් නෙමෙයි ඇත්තටම. ඒ කියන්නේ කලින් කතා වෙලා තිබ්බා කොහෙටද යන්නේ මොනවද කරන්නේ දේවල් කතා වෙලා තිබ්බේ නෑ. මොකද මම හැම අවුරුද්දෙම සෙන්ට් ඇන්තනි ශ්‍රයින් කොච්චිකඩේ චර්ච් එකට යනවා. හැබැයි තනියම කවුරුත් එක්කවත් නෙමෙයි. හැබැයි මේ සැරේ මම හිතුවා මගේ තව යාළුවෙක්ට ඕනකමක් තිබ්බා ඒ චර්ච් එකට යන්න. යා බුද්දිස්ට් කෙනෙක්. ඉතින් එයාවත් එකතු කරගෙන අද මම පොඩි රවුමක් දාන්න යන්නේ කොළඹ වටේ කියන්නේ ඉතින් මට ටයිම් එක තියෙන විදියට මම හැමතැනටම යනවා. හරිද? මම මේ මම මුලින් ඉඳන්ම ගාන ඔක්කොම සුකුරුත්තන් ටික මම ඔයාලට එතන ඒ වීඩියෝ එකේ මම ඔයාලට දාන්නම්. මං කියන්නේ මේකප් කරා කියන්නේ ලොකුවට මේකප් කරේ නැහැ. මේකප් කියන්නේ මම එහෙම ලොකුවට මේකප් කරන්නේ නැහැ. ඔය කොණ්ඩෙත් නිකන් ඔහොම වනාගෙන තමයි යන්නේ. ගාබ දේවල් මම පස්සේ ඔයාලට කියන්නම්. ඉතින් මම දැන් රෙඩි වෙලා ඇඳගෙන යන්න හදන්නේ. ඉතින් මම දැන් යන්නේ ඇත්තටම කෙලින්ම යන්නේ මගේ අද රවුම් ගහන්න තියෙන තැන් වලට නෙමෙයි. මං යන්නේ මේ පොඩි වැඩකට ගිහින් තමයි මම මගේ යාළුවවත් අරගෙන චර්ච් එකට යන්නේ. ඉතින් මං ආයි එතනදී ඔයාලට කතා කරනවා. හරි. ඔන්න මම මගේ යාළුවව එකතු කරගත්තා. ඔන්න දැන් අපි දැන් ඇවිල්ලා ඉන්නේ සෙන්ට් ඇන්තනි ශ්‍රයින් චර්ච් එකට. ඉතින් එයාට බාරයක් කරන්න තියෙනවා කිව්වා. අපි පළවෙනියටම ගියේ පූජාව නම් ඒ වෙලාවේ තිබ්බේ නැහැ. ගොඩක් සෙනග මාරම විදියට සෙනග අනිත් එක අවුවයි. ඉතින් අපිට අග්ගාලා ගියා කැන්ඩල්ස් පත්තු කරන්න. ඉතින් අපි කැන්ඩල්ස් කප් දෙන්නම 14 කැන්ඩල්ස් අරගෙන ඊට පස්සේ අපි කැන්ඩල්ස් පත්තු කරලා අපි විශස් මම මෙතන විශස් 5ක් වුණා. බලමු 2026 දී මට මේ දේවල් ඒ විදිහටම වේවි කියලා මම ජේසුගෙන් ඉල්ලුවා. ගොඩාක් දේවල් කියන්නේ මම මේන් 5ක් දේවල් ඉල්ලුවා. ඉතින් බලමු. හැම අවුරුද්දෙම ඉතින් මම විශ් කරන ගොඩක් දේවල් වෙනවා. මේ අවුරුද්දෙන් මම ගොඩාක් දේවල් හිතේ තියාගෙන චර්ච් එකට ගිහිල්ලා මම ප්‍රේ කරලා මම සාමාන්‍යයෙන් හැම මාසෙම ටියුස්ඩේ අනිවාර්යෙන් කොච්චිකඩේ පල්ලි එනවා. හැබැයි මම මාසෙට හැම අඟහරුවාදම එනවා කියන්න බෑ. මට අනිවාර්යෙන් මම මාසෙකට එකම අඟහරුවාදා එකක් හරි මම අනිවාර්යෙන් එනවා. මම ක්‍රිස්මස් දවසට විතරක් සෙන්ට් ඇන්තනි ශ්‍රයින් එකට යන කෙනෙක් නෙමෙයි. ඉතින් මට ටයිම් එක තියෙන විදිහට මම මගේ ස්පිරිචුවල් දේවලුත් බැලන්ස් කරගෙන කරන කෙනෙක්. ඊට පස්සේ ඉතින් අපි ගියා ක්‍රිස්මස් ට්‍රී එකවට. ඊට පස්සේ අපි ෆොටෝස් ගත්තා. ෆොටෝස් අරගෙන ඊට පස්සේ මගේ යාළුවට ඕන වෙලා තිබ්බා එයාගේ බාරයක් කරන්න. ඊට පස්සේ ඉතින් එතන ඒ යන තැන මේ ගොඩක් කට්ටිය ඉතින් ගෑනු අය පිරිමි අය පොලින් දෙකට බෙදලා ඊට පස්සේ එතනට ගිහිල්ලා එයාගේ වැඩේත් කරලා අපි ඊට පස්සේ චර්ච් එකෙන් එළියට ඇවිල්ලා OGF එක පැත්තට තමයි ගියේ.
පස්සේ අපි මෝල් එක ඇතුළට ඇවිල්ලා පොඩ්ඩක් ඇවිදලා ඊට පස්සේ අපිට නත්තල් ගහ තිබ්බ පැත්ත වැරදුනා. ඊට පස්සේ අපි අනිත් පැත්තෙන් ගිහිල්ලා ක්‍රිස්මස් ට්‍රී එක තියෙන පැත්තට ගිහිල්ලා එතන ෆොටෝස් ටිකක් අරගෙන තව පොඩ්ඩක් ඉතින් එහෙට මෙහෙට ගිහින් රවුම් ගහලා ඊට පස්සේ එදා ඉතින් අපි ඔය ටික ඔක්කොම කරලා ඉවර වෙනකොට අපිට වෙන තැනකට යන්න ඇත්තටම වෙලා තිබ්බේ නෑ. no time. ඉතින් මොකද මගේ යාළුවටත් කලින් යන්න ඕන වුණා. ඉතින් ඇත්තටම මම එදා තව තැනකට යන්න හිතාගෙන හිටියේ. ඒත් යන්න බැරි වුණා. මොනවා කරන්නද ඉතින් අපිට ටයිම් එක තිබ්බ විදිහට අපි එදා ඉතින් ක්‍රිස්මස් ඩේ ස්පෙන්ඩ් කරා. ඊට පස්සේ අපි දෙන්නා ගියා. අපි දෙන්නා චුටි බඩගින්නක් කාවා. චුටි නෙමෙයි ඉතින් ලොකු බඩගින්නක් කාවා. මොකද උදේත් කාලා හිටියේ නෑ. ඊට පස්සේ අපි දෙන්නා කන්න තැනක් හොයාගෙන අපි රූෆ් টොප් එකටම ගිහිල්ලා ආයෙසරයක් රූෆ් টොප් එකකින් පහළ තියෙන ෆ්ලෝ එකට ඇවිල්ලා මම සාමාන්‍යයෙන් OGF කියොත් කන තැනක් තියෙනවා. ඒ තමයි පැස්ටා මේනියා. ඉතින් ඊට පස්සේ අපි පැස්ටා මේනියා එකට ගිහින් අපි දෙන්න කෑම ඕඩර් එක දාලා ඉතින් පොඩ්ඩක් එතන ඉඳන් අර තියෙන පොඩ් සිටි එක වීව් එක මාර්ම ලස්සනයි. ඊට පස්සේ ඉතින් අපි දෙන්නගේ ඕඩර්ස් කෑම ඕඩර් එක දාලා පොඩ්ඩක් ඉතින් ඉඳගෙන ඔපදූප ටිකක් චුට්ටක් කියව හිටියා. ඉතින් අපේ ඕඩර් එක ආවා. යාළුවා ගත්තේ ක්‍රීමි චිකන් එක, මම ගත්තේ බැසිල් චිකන් පැස්ටා එක. ඊට පස්සේ මම මැංගෝ ක්‍රෂර් එකක් ගත්තා. වෙනම සෙපරේට් බ්‍රොකොලි ඩිෂ් එකක් ගත්තා. හොට් ඩොග් එකකට ඕල්ඩ් පේනවා දුමත් යනවා. කියන්නේ මාරම රසයි. පැස්ටා මේනියා එකේ මම හැම එකම try කරලා තියෙනවා. මාරම රසයි. ඉතින් අපි ඉතින් ඔහොම කෑම එක රස බල ඉතින් කියව උපදූප කතා කර ඉතින් කෑවා. කාලා ඉවර වෙලා ඉතින් ඔහොම අපි දෙන්න කතා කර කාලා ඊට පස්සේ අපි වොෂ්රූම් එක පැත්තට චුට්ටක් ගියා. ඉතින් අපි කොණ්ඩ හදලා ආයි ගෙදර යනකොටත් ඒ ආපු විදිහටම ලස්සනට යන්න ඕනේ. ඊට පස්සේ එතනත් අපි දෙන්න මිරර් ෆොටෝස් ටිකක් අරගෙන ඊට පස්සේ අපි ගෙදර ආවා. අපි කියන්නේ මගේ යාළුවා වෙනම ගියා, මම වෙනම ආවා. ඉතින් මගේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඕකේ එහෙනම් ලස්සන තවත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්නම්. බයි.